පිඟතුනේ අද දවසේ අපි අවබෝධ කරගත යුතු දුක ගැන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීපු ආකාරයත් අපි කොහොමද මේ දුක තේරුම් ගන්නේ ඒවගේම අවබෝධ කරගන්න තියෙන්නේ කොයි ආකාරයටද කොහොමදේ දුක අප තුළින් අපි දකින්නේ මෙන්න මේ කාරණාපී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව තේරුම් ගන්න මේ ධර්මානු ශාසනාව තුළ උත්සාහයක් ගන්නවා. සියලු බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා ලෝක සත්වයන්ට සංසාරදුකින් නිදහස් වෙන්න මගක් පෙන්නනවා. ඒ මාර්ගයේ ගුරූපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගන්න. ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂය අටා සංකේය කල්පලක්ෂය සොළොසා සංකේය කල්පලක්ෂය ආකාරයට ඒ බෝසතාණන් වහන්සේලා සසරි පාරමී පුරණවා සම්බුද්ධත්වය පිණිස. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් පුරා දස පාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන. සද්ධාධික බෝසතාණන් වහන්සේලා අසංකේය අටකුත් කල්පලක්ෂය දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥාවීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන දස පාරමිතා පාරමී හැටියට උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා. ඒ අතර වීරි අධික බෝසතාණන් වහන්සේලා දස පාරමී පුරණවා සොළොසා සංකේය කල්පලක්ෂය. අසංකේය දාසයකුත් තවත් කල්ප ලක්ෂයක්. මේ මහා බද්ධ කල්පයේ පස්වෙනුව ලෝකෙ පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරි අධික බෝසතාණන් වහන්සේ නමක් හැටියට සොළොසා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී පුරාගෙනෙන කෙනෙ. එහෙමනම් පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ මීට අසංකයේ හතරකුත් කල්ප ලක්ෂයකට කලින්. එතකොට උන්වහන්සේ පාරමී පුරන්නත් අසංකයේ 12කටත් කලින් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණාරගෙන සම්බුද්ධත්වය වෙනුවෙන් පාරමී පුරාගෙන මේ සසරෙන්නේ. මේ විදිහට පාරමී සම්පූර්ණ කරන බෝසතාණන් වහන්සේලා ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්මයි බෝධි මූලයේදී ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වේ. උන්වහන්සේලා බුද්ධත්වයට පත්වෙලා මහා කරුණාවෙන් ලෝක සත්වයන්ට අවබෝධ කරගන්න ධර්මය දේශනා කරන. ඊළඟට මේ ලෝකෙ පහළ වෙනවා බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමීතා පුරල තමයි පසේ බුද්ධත්වයට පත්වේ. හැබැයි උන්වහන්සේලා ලෝකයේ දහම් දෙසලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක පිරිස් පහළ වෙලා සත්වයන්ට සංසාර දුකින් මිදෙන මගක් දේශනා කරන්නේ නෑ. උන්වහන්සේලා තමන් අවබෝධ කරගෙන ගුරු උපදේශ රහිතව ඒ උතුම් ධර්මය උන්වහන්සේලා පිරිනිවන් පානවා. ඊළඟට මහරහතන් වහන්සේලා අතර ගත්තත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා තමයි අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එන්නේ අගසව් තනතුරක් ලබන්න. ඊළඟට 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී පුරලා ඒ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට තනතුරු ලබාගෙන උතුම් අරහත්වයට පත්වෙනවා. මෙන්න මේ ආකාරයට සසර දුකින් මිදෙද්දී අපි සාමාන්‍ය ධර්මය හඳුන්නන තුන්තරා බෝධියකින් උතුන් නිවන් අවබෝධ කරගන්න. ඒ තුන්තරා බෝධිය කියලා කියන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පසේ බුද්ධත්වයට පත්වීම උතුම් අරහත්වයට පත්වීම කියන මේ ක්‍රම තුනෙන්ම ක්ලේශයන් ප්‍රහාණය කරලා
සත්වයා සංසාර දුකින් නිදහස් වෙලා යන. බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවන් පෑවට පස්සේ සංසාර දුක අවසානයෙන් ආයි උපදින්නේ. පසේ බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවන් පෑවට පස්සේ සංසාර දුක අවසානයි. උන්වහන්සේලාත් ආයි උපදින්නේ. මහරහතන් වහන්සේලාත් ඒ වගේ තමයි. පහන් සිලක් නිවී යනවා වගේ නිවිලා යනවා ආයි උපදින්නේ නෑ. සසර දුක අවසන් කරනවා. පින්වතුනි, මේ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ඒ මග උන්වහන්සේගේ ප්‍රථම දේශනාව වෙච්ච ධම්මචක්ක දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්වනවා. මහණෙනි, තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කවදාවත් නොඇසූ විරූ ධර්මයක් අවබෝධ වුණා. චක්කුම් උදපාදි දහම් මැස මට පහළ වුණා. ඥානං උදපාදි ඥානය පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. ආලෝක උදපාදි ආලෝකය පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ඒ උතුම් චතුරාර්ය සත්‍යය සත්‍යඥාන, කෘත්‍යඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ කරගන්න ආකාරය තමයි ධම්මචක්ක දේශනාවෙන් බුද්ධත්වයට පත්වෙලා ප්‍රථම කොට ලෝකෙට දේශනා කරලා දුන්න. මෙන්න මේ චතුරාර්ය සත්‍යය අද අපි කතා කරන්න මේ ධර්මානු ශාසනාව තුළ දුක්ඛ ආර්ය සත්‍යය. අපි සාමාන්‍යයෙන් කියනවනේ දුකයි කොහොමද කියලා සමහරුගෙන් ඇහුවොත් අයියෝ වැඩක් නෑ, හරි දුකයි, ජීවිතේ ඉතින් දුකක් තමයි. එතකොට අපි මේ දුකයි කියලා බොහෝ දෙනෙකුට දුක කියපුවාම මතක් වෙන්නේ තමන් කරදරයක්, පීඩාවක්, මානසික පීඩාවක්, අර ඒ වගේ කරදර ගොඩක් තියෙනකොට දුකයි කියලා. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය තුළින් දුක විස්තර කරලා දුන්නේ කොයි ආකාරයටද? ඒ දුක අවබෝධ කළ යුතු දෙයක්. ආර්ය සත්‍යයක් හැටියට වටහා ගන්නවා. ඒ දුකේ කෘත්‍යය තමයි දුක අවබෝධ කරගන්නවා. ඒ දුක අවබෝධ කළ අවසන් වෙනකොට කෘතඥානය පහළ වෙනවා. එතකොට මේ විදිහට දුක්ඛාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං කියන ආකාරයට අවබෝධ කරගත යුතුයි. අපි බලමු දුක්ඛාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ අපිට තේරෙන විදිහට, අපිට වැටහෙන විදිහට බුදුරජාණන් වහන්සේ මුලින් දුක කියන්නේ මොකක්ද කියලා අපිට පෙන්වනවා. ජාතිපි දුක්ඛං, ඉපදීම දුක. දැන් අපි කවුරුත් ඉපදිලා ඉන්නේ. දැන් ඉපදීම දුකක් කියපුවාම මේ මනුස්ස ලෝකේ ඉපදීම විතරක් නෙමෙයි. අණ්ඩජ, ජලාබුජ, සංසේජජ, ඕපපාතික ඔය ක්‍රම 4ෙන්ම උපදිනවා. දැන් සාමාන්‍යයෙන් අපි එකින් එක චුට්ටක් විස්තර කර ගනිමින් නුවණින් විමසලා යමක් තේරෙන්නේ සාමාන්‍ය නිකන් ඔබ හිතන්න දැන් මේ ඉපදීමේ දුකම හිතන්න. දැන් කෙනෙක්ගෙන් කිව්වොත් දුකක් තමයි. හැබැයි අපි ඉපදීමට කොච්චර ඇලෙනවද? දරුවෙක් උපදිනකොට, දරුවෙක් කුස පිළිසිඳ ගත්තා කියලා දැනගන්නකොට මොන තරම් සතුටක් ලබනවද? ඇලීමක් ලබනවද? දරුවෝ නෑ කියලා කොච්චර දුක් විඳිනවද? මානසික විඳිනවනේ මට දරුවෙක් තාම නෑ, දරුවෙක් නෑ. හැබැයි දරුවෙක් උපදින වෙලාවේ පුදුම සතුටක් විඳිනවා. හැබැයි අපිට, ඔබට, අම්මෙකුට, තාත්තා කෙනෙකුට, නෑදෑයෙකුට වෙන්න පුළුවන්, කාට හරි වෙන්න පුළුවන්. අර දරුවගේ ඉපදීමත් එක්ක තියෙන ඒ විඳින දුක ඒ අය දකින්නේ. ඒ අය එක සතුටක් විදියට. බලන්නකො දරුවෙක් උපදිනකොට සමහරු ගෙවල් වල පාටි දානවා, දරුවා ගෙදරට අරන් එනකොට නෑදෑයෝ ගෙන්නලා, යාළුවෝ ගෙන්නලා පාටි දාලා බොහොම සතුටක් හැටියට සමරනවා ඉපදීම. හැබැයි ඔබ මේ විදිහට නුවණින් හිතුවොත්, ඔබ දැන් අපි තිරිසන් ලෝකේ ඉපදීමවත්, බිත්තරයක් ඇතුලෙන් උපදින එකවත්, තෙත් පරිසරයේ උපදින එකවත් අනික් ලෝක පැත්තකින් තියමු. මේ මනුස්ස ලෝකේ මනුස්ස ඉපදීම ගැනම හිතන්න. එතනත් අපි නිකං දුප්පත් පවුල්වල කන්න නැතුව පාරවල් වල වීදිවල හම්බෙන ළමයි පැත්තක තියමු. අපි හිතමු බොහොම පොහොසත් පවුලක
හොඳට සැප සම්පත් තියෙන තැනකම කෙනෙක් ඉපදුනා කියලා. ඒ උපදින කොටත් ඔබ හිතන්න දරුවෙක් කුසේ මාස 9ක් අර කුස ඇතුළේ උන්ඩි වෙලා ඇකිලිලා වතුර බෝලයක් වගේ මේ බෝලයක් වගේ සකස් වෙච්ච මේ ගර්භාෂයක් ඇතුළේ දරුවා ඇකිලිලා උන්ඩි වෙලා ඉන්නකොට දුකක්ද සැපක්ද? ඒක දුකක්. ඔබ හිතන්නේ දරුවට දැනෙන්නේ නැහැ කියලා? ඒ දරුවට දැනීම් තියෙන කරගන්න දෙයක් නෑ. හිර වෙලා හිර කරලා ඉන්නවා වගේ. සමහර ඒ දරුව ටික ටික වැඩිගෙන එනකොට සමහරලාට මාස ගානක් යනකොට ඒ අම්මට දැනෙනවා දරුව කුසේ දඟලනවා, හැරෙනවා, පයින් අනිනවා. ඒ දරුව දඟලනවා දැනෙනවා. එතකොට අම්ම දුක අනේ මේ දරුව කුසේ දුක් විඳිනවන කියලා හිතන්නේ. සතුටු වෙනවා අනේ මේ බලන්න මේ දරුව සතුටක් ලබන්නේ. තව කෙනෙකුගේ දුකක් තුළ ඒ දරුවා හිරවෙලා කුස ඇතුළි දඟලනකොට ඒක දිහා බලලා සතුටක් විඳිනවා. අවිද්‍යාවෙන් වැහිලා තියෙන ඉපදීමේ දුක. ඊළඟට ඔබ හිතන්න දරුවා උපදිනකොට හිනාවීගෙන පුදුම සතුටකින් උපදිනව නෙමෙයි. මේ ලෝකේ ඕනම දරුවෙක් රජ පවුලක රාජ කුමාරයෙක් වේවා හිනාවීගෙන ඉපදිච්ච රාජ කුමාරයෙක් නෑ. මවකුස ඇතුළේ ගැබ් මල තැවරිලා හිරවෙලා ඉඳලා ස්වභාවික ඉපදුනත් මොන තරං වේදනාවකින්ද දරුවෙක් උපදින්න. සීස කරලා ගත්තා කියලා හිතන්න. ඒ දරුවා එලියට ඇදලා ගන්නකොට බඩ පලලා දරුවෙක් එලියට ඇදලා ගන්නකොට ගත්ත ගමන් දරුවගේ නහයේ කටේ කංවල ශරීරය පුරාම අසූචි ගැබ් මල තැවරිලා. දරුව ගත්ත ගමන් ඉක්මනට මේ අම්මට සම්බන්ධ වෙලා තිබිච්ච අර පෝෂණය ගිය මේ පෙකනිවැල කපල දරුවව ඉක්මනට හෝදලා සුද්ධ පවිට්ට කරලා අර තියෙන අසූචිටික ඔක්කෝම සුද්ධ කරලා හෝදලා නාවල සුද්ධ කරනවා. ඊට පස්සේ දරුව හිනාවීගෙන පුදුම සතුටින් ඉන්නවනෙමයි. වේදනාවක් මේ සියුම් හමක් අර වතුරක් ඇතුළේ උන්ඩි වෙලා හිරවෙලා ඉඳලා එලියට ආවට පස්සේ වඩාගන්න හැදුවත් රිදි කෑල්ල කොතලා තිබුණත් වතුර ටිකක් ඇගේ ගෑවුනත් ලූුණු සිවියක් වගේ සියුම් හමකට විශාල වේදනාවක් දැනෙන් ඒ දරුවා අඩනවා කෑගහනු අඩනවා. බොහෝ වෙලාවට පුංචි දරු ඉපදිච්චකම කොච්චර කෑක් ගහන්නනවද යටිකිරේ. හැබැයි ඒ දිහා බලාගෙන දරුව අම්ම වගේ දරුව තාත්ත වගේ අනේ මේ ළමයගේ කට නහයකගේ අනිත් අයි ඒ දරුව දිහා බලලා ඉපදීම දුකක් කියලා හිතනවනෙමේ. අන්න බලන්න අවිද්‍යාවෙන් වැහිලා තියෙන ආකාරය. ඊළඟට ඔබ හිතන්න මේ දරුවා උඩු බැලි අතට ගන් සාමාන්‍ය ඔබට මම තේරෙන භාෂාවෙන් මේ කියන්නේ අර ඉබ්බෙක් උඩු බැලි අතට දැම්මට පස්සේ ආපහු හැරෙන්න බැරුව කකුල් දෙක උඩට උස්සගෙන දඟල ඉන්නවා වගේ මේ ළමය උඩු බැලි අතට මළමුට්‍ර කරගන්නවා. එහෙම කෑගහනවා අඩනවා හැරෙන්න්න හදනවා හැරෙන්න්න බෑ. යන්තක් ඔබ හිතන්න රිදුන කියලා කොන්දරි දෙනවා බඩරි දෙනවා බඩේ අමාරුවක් කෙනවා. කෑගගහ අඩනවා මිසක් කතා කරලා කියන්නද මට මෙන්න මෙතන රිදෙනවා මට මෙන්න මේ හරියෙන් වේදනාවක් එනවා ඔළුව හරියරි දෙනවා මගේ අතෑම්බරිලා කොන්ද ටිකක් රිදෙනවා මාව මෙහෙම හරවන් කියන්නද. එතකොට බලන්න පොඩි දරුවෙක් කර මළමුට්ට කරගෙන උඩු බැලි අතට කෑගගහ අඩාඩා මාස ගණනාවක් කොහොම ඉඳලා තමයි යන්තම් හැරිලා දනගාගෙන ගිහිල්ල යන්තම් වැටි හරි නැකිටල ඇවිදගන්න මට්ටමට දරුවෙක් එනකං දුකක්ද සැපක්ද. කතා කරන්න වචනයක් කතා කරන්න යමක් කියන්න දැනෙන වේදනාවක් අඩල හරි කතා කරලා කියන්න ඒ මට්ටමට කෙනෙක් ඉපදිලා හැදිලා වැඩිලා එනකං දුකක්ද සැපක්ද දුකක්. හැබැයි දැම්මම් මේ ඔබට විස්තර කරපු ටික ඔබ නුවනින් විමසලා බැලුවේ නැත්නම් එකැන යෝනිසෝ මනසිකාරයේදලා තමා තුළින් ගලපල බැලුවේ නැත්නම් ඇත්තට මොක දුකක් කියල තේරෙන්නේ.
දැන් බලන්න අවිද්‍යාව නිසා තණ්හාවෙන් අර ඉපදීමේ දුකට කොච්චර අපි බැඳිලා අවිද්‍යාවකින් මුලා වෙලා ඒක සැපක් හැටියට ආස්වාදයක් හැටියට පිළිගනිමින් ඒක මහා සම්පතක් හැටියට ඒකට ඇලුම් කරනවා ආස කරනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දුක විස්තර කරේ ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඉපදුනාට පස්සේ වයසට යනවා, ලෙඩ රෝග හැදෙනවා, ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ. කොච්චර ලෙඩ හැද උපන්දා ඉඳන් සමහරු ලෙඩ, සමහර උපදිනකොටම පෙර සංසාර කර්ම විපාකත් එක්ක එක් උපන් දවසේ ඉඳන් පපුවේ හිලක් කියයි නොයෙක් ලෙඩ රෝග. සමහර අම්මලා දරුවෝ වඩාගෙන ඉස්පිරිතාල ගානෙමයි ජීවිතේ. පොඩි කාලේ ඉඳන් උපතින්ම අරගෙන ඉන්න ලෙඩ රෝගත් එක්ක මොන තරම් දුක් විඳිනවද. ඊළඟට දවසින් දවස වයසට යනවා, දුකක්. මරණම්පි දුක්ඛං, ඉපදුනානං නත්ති ජාතස් සමරණ. ඉපදිච්ච කිසිම කෙනෙකුට මේ ලෝකේ රජෙකුට, සක්විති රජ කෙනෙකුට, සිටුවරයෙකුට, මහා ධනවතයෙකුට, කිසිම කෙනෙකුට මොන තරම් බලයක් තිබ්බත් මුළු ලෝකෙම බලය පාවිච්චි කරලා පාලනය කරගන්න පුළුවන් සක්විති රජෙකුට පවා නොමැරී ඉන්න පුළුවන්කමක් නෑ. ඔබ සක්විති රජවරු ගැන අහලා ඇති. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුක්ත අහසින් සිවුරංග සේනා පිරිවරාගෙන ගිහිල්ලා මුළු ලෝකයේම පාලනය කරන මහා පින් ඇති රජවරු ගැන අහලා තියෙනවා. මේ අප ජීවත්වෙන මේ වගේ පිරිහිච්ච යුගවල සක්විති රජවරු පහළ වෙන්නේ. ඒ සක්විති රජවරු පහළ වෙන්නේ දීර්ඝ ආයුෂ ඇති කාලවල, මහා පින් ඇති මිනිස්සු ඉන්න පුණ්‍යවන්ත කාලවල, මිනිස්සු සිල් රකින්න ගුණධර්ම පුරන දීර්ඝ ආයුෂ ඇති කාලවල එවැනි මහා පින්වන්ත රජවරු පහළ වෙනවා. සමහර බුද්ධ දේශනාවල සක්විති රජවරු ගැන සඳහන් වෙන තොරතුරු විස්තර මේවා කියවනකොට අධ්‍යයනය කරනකොට කෙනෙකුට හිතෙන්නේ මේවා සුරංගනා කතා, ඔහොමත් තියෙන්න්න පුළුවන්, ඔහොමත් ලෝකයක් ඔය වගේ කතා ඔය ඇත්තවෙන්න පුළුවන්ද කියලා හිතනවා. ඇයි අපිට අද අපි ජීවත්වෙන පිරිහිච්ච කෙලෙස්සුන්ගෙන් බලවත්වෙච්ච විකෘති ලෝකයක අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච මෙවැනි යුගයක සක්විති රජවරු ගැන හිතන්නවත් බෑ. එතකොට එවැනි මහා පින්වත් සක්විති රජවරු පවා අහසින් ගිහිල්ල මුළු ලෝකෙම පාලනය කරන පින්වන්තයෙක් වුණත් මැරෙනවා. හැමදාම ජීවත් වෙන්නේ. ආයුෂ අවසන් වෙලා මරණයට පත්වෙන. කවුරු වුණත්, මොන තරම් බල සම්පන්න කෙනෙක් වුණත්, මොන තරම් ධනවත් කෙනෙක් වුණත්, මොන තරම් ලස්සන කෙනෙක් වුණත්, මොන තරම් කුලවන්තයෙක් වුණත්, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා, සිල්වත් වුණත් දුස්සීල වුණත්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වේවා, උපන්නා වූ සෑම කෙනෙක්ම නත්ති ජාතස් සමරණ. නොමැරී ඉන්න පුළුවන්නක් කෙනෙක් මේ ලෝකේ බුදු ඇසින්වත් දකින්න ඇකි. පිංගතුනී, බුදුරජාණන් වහන්සේලත් පිරිනිවන් පෑව. මහරහතන් වහන්සේලත් පිරිනිවන් පෑව. පසේ බුදුවරු වැඩ සිටිය උන්වහන්සේලත් පිරිනිවන් පෑව. අග්‍රශ්‍රාවකයන් වහන්සේලත් පිරිනිවන් පෑව. දැන් ඔබ හිතන්න තව අවුරුදු 100ක දැන් මේ බණහන මේ කාල වෙනකොට අද ජීවත්වෙන මේ ලෝකයේ ඉන්න පාලකයෝ වේවා, ඒ රටවල් වල ඉන්න ප්‍රධානීන් වේවා, මිනිස්සු වේවා, අද මේ ජීවත්වෙන කෝටි 700ක් 750කට ආසන්න මේ ලෝක ජනගහනයම ගැන හිතන්න. අද ජීවත් වෙලා ඉන්න පුංචි දරුවගේ ඉඳන් වයසට ගිය කෙනාගේ ඉඳන් සෑම මනුස්සෙම මේ කෝටි 700ක් විතර ඉන්න, 750ක් විතර ඉන්න මුළු ලෝකෙම දිහා ඔබ නිකන් හිතන්න. දැන් මේ 2022 තව අවුරුදු 100කින් 2122 වගේ හිතන්න නිකන්. අපි හිතෙන් හිතමු තව අවුරුදු 100ක් යනකොට ඔබත් නෑ, මේ බණ කියන මමත් නෑ, අද ඉන්න පොඩි දරුවෝ හැටියට වඩාගෙන ඉන්න ඒ අයත් නෑ, සමාජයට මේ කුසේ උපදින්න ඉන්න කුසේ වැඩෙන දරුවොත් නෑ.
මේ ලෝකෙ ඉන්න කෝටි 750කින් කවුරුවත් ඉතුරු වෙන්නේ. පොළොව හාරලව සමහර වෙලාවට පස් ටිකක්වත් හොයාගන්න ඇට කෑල්ලක්වත් තියෙන එකක්නේ. මීට අවුරුදු 100කට කලින් අපි වගේම මිනිස්සු මේ මහපොළොවේ මේ භූමියේ ඔය වගේම ජීවත් වුණා. අද අපි මේ දකින ලෝකෙ වගේම ඉඩ කඩාව වෙන්කරගෙන මේ මගේ ඉඩම, මේ මගේ ගෙදර, මේ මගේ පවුලයයි, මේ මගේ නෑදෑයු, කොච්චර ඒ කාල ඉඩ කඩන් වලට දේපොළ භූමිය මේවා වෙනුවෙන් හඬු සරුවල් ඇති කරගෙන මේවා අපේ දේවල්, මේවා මැරුණත් දෙන්නේ නෑ ඔබලගේ උන්ට, මේවා අපේ පරම්පරාවේවා ඔය වගේ කියාගෙන ඇලීමෙන් තන්හාාවෙන් ආසාාවෙන් ජීවත්වෙච්ච මීට අවුරුදු 100කට පෙර හිටපු මිනිස්සු අද කවුරුවත්නේ. පොළොව හාරලව සමහර ඇට කෑල්ලක්කත් හොයා ගන්නනේ. අද ජීවත්වෙන මේ ලෝකයාම ගත්තොත් තව කාලයක් යනකොට පොළොවට පස් වෙලාගේ පස් ටික. මේ අතාර්ථය නුවනින් විමසල බලන්න අපි කවුරු බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනේ කරමින් ආපු දෙයක් තමයි මහපොලෝ පෝෂණය කරගෙන ආපු සංසාර ගමනක් කියලා. දැන් බලන්න මේ බුද්ධ වචනේ මොන තරම් අර්ථයක් තියෙනවද කියලා. මේ දීර්ඝ සංසාර ගමනේ අපි කරලා තියෙන්නේ උපෝපං ආත්ම භාවවල කෑවා, ජීවත් වුණා, මිය පරලොව ගියා, පොළොවට පස්සෙලාගේ ආයි කොහේ හරි ගිහිලා ඉපදුනා, ආයි කාලා බීලා ගහකොළ වේවා, සතා සිව්පාව මරාගෙන වේවා, ඒ ජීවත් වෙන කාලේ ජීවත් වුණා, මැරිලායි පොළොවට පස් වුණා. ඔය විදිහට මහ පොළොවට පස්වෙවි මහ පොළොව පෝෂණය කර ආපු සංසාර ගමනක් කියලා. ඊළඟට මේ සසරේ කල්පයක් තුළ, මේ එක මහා කල්පයක් තුළ අපි කවුරුත් දන්නවා මනුස්ස ජීවිතය ලබන එක ඉතාම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කල්පයක් තුළ එක පුද්ගලයේ දුර්ලභ මනුස්ස ජීවිත පමණක් ලබලා එයාගේ සම්මස් නහර ඔක්කෝම දිය වෙලා කුණු වෙලා පස් වෙලා ගිහිල්ල ඇට සැකිල්ල පමණක් ඉතිරි වුණොත් එහෙම වෙන්නේ නෑ. මේක උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ ඇට සැකිල්ල පමණක් ඉතිරි වුණොත් එක පුද්ගලයෙකුගේ කල්පයක් තුළ ඇට සැකිලි විතරක් එකතු කරලා අර පේන වේපුල්ල පර්වතය වගේ කන්දක් ඇට සැකිලිවලින් ඇට සැකිලි කන්දක් හදන්න පුළුවන් කිව්වා කල්පයක් තුළ එකම පුද්ගලයෙකුගේ ඇට සැකිලි එකතු කරලා. දැන් ඔබ මේ උපමාවලින් බුදුරජාණන් වහන්සේ බුදුවැසින් සර්වඥතා ඥානයෙන් පුබ්බේ නිවාසානුස්සති ඥානයේ චුතූපපාත ඥානය ආදී අතීතයේ අනන්ත කල්ප ගණන් දකින බුදු ඇසින් දැකලා මේ පෙන්නපු සංසාර ගමනේ ස්වභාවය ඔබ නුවනින් හිතන්න. දුර්ලභ මනුස්ස ජීවිත පමණ මහා කල්ප එකක් තුළ එක පුද්ගලයෙක් ලබලා එයාගේ ශරීරය ඇට සැකිල්ල විතරක් ඉතිරි වුණොත් අර පේන වේපුල්ල පර්වතය වගේ ඇට සැකිලි කන්දක් එක පුද්ගලයගේ ඇට සැකිලිවලින් ගොඩ ගහන්න පුළුවන්ගේ. එතකොට හිතන්න අනිත් ආත්ම භාව සතරාපාය උපදිනවා කියන එක ලේසි දෙයක්නේ. අමාරු මනුස්ස ජීවිතයන සසරි සුගතියක මනුස්සලෝක දිවියලෝක සුගතිය උපදින ඒක තමයි සංසාරික සත්වයාට අමාරුමදේ. සතරාපාය කියන්නේ මහගෙදර කරගෙන යන ගමන. එහෙමනම් තිරිසං ආත්ම භාව බල්ලු බලල්ලු සත්තු හරක් සරපයන් නොයෙක් විදිහේ ආත්ම භාව ලබල පොළොවට පස්සෙවී කල්පයක් තුළ එකම පුද්ගලයෙක් යන වාර කොච්චරනං ඇද්ද. දැන් ඔබට මේකෙන් තේරෙනවාන කල්පය කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද කියලා මේ උපමාව දිහා බැලුවත්. ඒ නිසා පිංහතුනේ ඔබ මම අපි කවුරුත් මේ ගෙවාගෙන ආවේ මහා භයානක සංසාර ගමන. ජාතිපි දුක්කං ඉපදීම දුකක්, ජරාපි දුක්කං ජරාවට පත්වීම දුකක්, ව්‍යාධිපි දුක්කෝ ව්‍යාධීට පත්වීම දුක, වයිසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණම්පි දුක්කා මරණය දුකක්, අපිෙහි සම්පයෝගෝ දුක්කෝ අප්‍රියන්න එක්ක එකතුවීම දුකක්.
දැන් බලන්න මේ ජීවිත කාලය තුළ ඔබට කොච්චර හතුරු හම්බෙලා ඇද ඊරිසියාකාරයෝ තරහකාරයෝ ඔබේ ගමනට බාධ කරන මිනිස්සු එකක සුරූපයෙන් සංසාර හතුරු ඉන්න. සමහරලාවට අම්ම තාත්ත හැටියට ඉන්න සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. ඔබ කොච්චර ආදරේ සැලකුවත් අර සංසාර හතුරා ඒ හතුරු ස්වභාවය මතු කර ගන්නවා මයි. සමහර වෙලාවට දරුව ඉපදිච්ච ගමන් බෙල්ල මෙරිකන දෙමවපියෝ ඉන්න. සත්තු අතර ඔබ දැකලා ඇති මේ මනුස්සය විතරක් නෙමේ පූසෝ පැටව් දාලයි පැටව කන පූසියෝ තමන්ගෙම පැටව් මරාගෙන කන මේ සසර එහෙම දෙයක්. සමහර වෙලාවට ඔබ අවුරුදු ගානක් ආදරය කරන ඔබේ පෙම්වතිය කවදහරි ඔබෝ මරණ ඔබේ ජීවිතයේ ඔබෙන් පලිගන්න ඔබට වස ටිකක් හරිදීලා මරණ ඔබේ සංසාරික හතුරෙක් වෙන්න පුළුවන්. මෙවැනි සිදුවීම් කොච්චර සමාජයහන්න ලැබෙනවද. සමහරු අවුරුදු 10-15 ආදරය කරලා. පුදුමාකාර බලාපොරොත්තු ඇතුව කවුරු විරුද්ධ වුණත් නෑ මං එයාට මයි කැමති යාමයි මට ඕන එයාගෙන් තොර මට ජීවිතයක් නෑ කියලා විවාහවිච්ච කොහොම හරි ජීවිතයේ එකතු වෙලා හැබැයි කාලෙක් සමහරු විවාහ වෙලා මුල් කාලි බොහොම ආදරයෙන් ඉන්නවා දරුවුත් ලැබෙනවා ඔහොම ඉඳලා ඒ මනුස්්‍යයගෙම මැරුම් කනයින්න. ඒ නිසා මේ සසර ගමනේ ඔබේ ජීවිතයට හතුරුකං කරන හතුරු ඔබට ඊරිසියාකම් කරන මිනිස්සු සමහට ඔබ ජීවත්වෙන පරිසරය වෙන්න පුළුවන් ඔබ රස්සාාව කරන තැන වෙන්න පුළුවන් සමහරලාවට යන බස්සයක කෝච්චියක වෙන්න පුළුවන්. සසරි මුණ ගැහෙනවා හිතාගන්න සමහරුනික ඇගේ හැප්පුනත් මරාගන්න එන්න චරිත නැද්ද. සමහර බස්සයක ගියත් ඇගේ හැප්පුනත් මරාගන්නන්න මිනිස්සු ඉන්නවා. ඒ වෙලාවේ මොලේ පාවිච්චි කරලා නුවන පාවිච්චි කරලා උපක්‍රමසීලියෝ මගහැරලා ගිය නැත්නම් මුළු ජීවිතේ සමට මිනි මැරුමකින් කෙලවර වෙන්නත් පුළුවන්. ඔබ බලන්න සමහර ආරවුල් පොඩි වචන හෝමාරුවක් වෙලා එක්ක පිහියෙන් ගන්න කියන. එක්ක ඇවිල්ල පිරිසක් එක් ඇවිල්ල ගහලා යන. මේ වගේ කොච්චර නම් මිනිස්සුන්ට සසරී මේ ජීවිතය තුළ මොන තරන් කරදර බාධා විපත් ජීවිතයේ මේ ජීවත්වෙන කෙටි කාලය තුළ සිද්ධ වෙනවා. මේ සංසාර හතුරෝ මනුස්සයෝ විදිහට විතරක් නෙමේ සත්තු විදිහට මුණ ගැහෙන. තමම්ම ආදරෙන් හදන සත්වයා ඒ ගෙදර ස්වාමිය මැරෙනකං හපාකන සත්තුඉන්න. සමහර වෙලාවට වටිනා සමහර බල්ලු ඉන්නවා දහස් ගණන් සල්ලි දීලා ගෙනහල්ල වෙනම කෑම ගෙනල්ලා වෛද්‍යවරු ළඟට එක්කං ගෙනහිල්ලා ආදරෙන් හදා වඩා ගන්නවා. අප මේ අසවල් ජාතිය බල්ලෙක් මේ බල්ල මෙච්චර වටිනවා මේ අසවල් ජාති සමහලාට අර බල්ලම ගෙදර සාමියව මැරෙනකං හපාකාපු අවස්ථා තියෙන. මේක තමයි ජීවිතයේ සමහර වෙලාවට ආදරෙන් බලාගන්න ඇත්ගෝවා කෑමටික දීලා නාවල අර ඇතාව ආදරෙන් බලා සමහලාට කේන්ති ගයාට පස්සේ ඒ ඇත්ගෝවාම උත්සල පොලේ ගහල පාගල මරණ ඇත්තු ඉන්න. සසරේ හතුරු මොන්න සුරූපය මුණ ගැහෙද. සරපයෙක් වෙලා හම්බුනත් පන්න හරි දෂ්ට කරනු. මේක තමයි සංසාරි ස්වභාවේ. පිංහතුනි ඉපදුනොත් නං කොහේ ඉපදුනත් ඔය හතුරු ඊරිසියාකාරයෝ ජීවිතය මුණ ගැහෙනවාමයි. ඒක දුකක් අපේහි සම්පයෝගෝ දුක්කෝ. අප්‍රිය පුද්ගලයන් එක්ක මුණ ගැසීම ඇසුරු කරන්න ලැබීම ජීවිතය දුකක්. ඔබ විමසල මේ කියන කරුණු එකින් එක විමසලා ඔබට ගලපල බලන්න කොච්චර ඔබ පුද්ගලයෝ නිසා දුක්විඳෙනවද. කොච්චර ඔබ මෙවැනි සිදුවී නිසා ජීවිතය විදවනවද. අන්න ධර්මය තුළින් ගලපල බලනකොට ඔබට තේරෙනවා මේ ධර්මය කොච්චර සත්‍යයක්ද. ඊළඟට පිංහතුනේ පියෙහි විප්පයෝගෝ දුක්කෝ. ඔබ ප්‍රිය කරන ඔබ ආදරය කරන ඔබ ඇලුම් කරන පුද්ගලයෝ ඔබෙන් වෙන් වෙලා යන. ඔබ හිතන අනේ මේ අය මෙසේ හැමදා මාත් එක්ක ඉන්න ඕනෑ. මා එක්ක තරහවෙන්න එපා මගින් ඈත් වෙන්න එපා මේ අයනල් ලෙඩ වෙන්න එපා මේ අය මැරෙන්න එපා. අපි කොච්චර එහෙම හිතුවත් ප්‍රාර්ථනා කරත්
මොන තරන් දෙවියන්ට කියනවා බෝධි පූජා තියෙනවා පූජාවල් තියෙනවා අඩනවා හැබැයි අපේ පවුලෙ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක් කාට කවදා කොතන කොයි මොහොත ඉස්සර වෙනවද අපි කවුරුත් දන්නේ පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. එතකොට මෙන්න මේ කියපු දුක මේ කරුණු ටික ජාතිපි දුක්ඛං ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං මේ ඉපදී යන සත්වයා අනේ මට නම් මේ වගේ උපදීමක් නම් එපා කියලා කැමති වෙනවා. කැමති වෙච්ච පමණින් ලබන්න බෑ. අන්න කැමති දේ නොලැබීමේ දුක. අවිද්‍යාව තණ්හාව තියෙන තාක්කල් සත්වයා සසරේ උපදිනවා සතර අපායේ මහගෙදර කරගත්ත ගමනක ඉපදී යනවා. කැමති දේ ලැබෙන්නේ ලෙඩ වෙන සත්වයා කැමති වෙනවා අනේ මට නම් මේ වගේ ලෙඩ හැදෙන්න එපා කියලා. නමුත් ඉපදුනා නම් ලෙඩ වෙනවා. වයසට යද්දී ඒ වයසට යෑමෙන් වළකින්න මොන තරම් උත්සාහ කරනවා උපක්‍රම යොදනවා. සමහරු ශල්‍ය කර්ම කරනවා ප්ලාස්ටික් සැට්කම් කරනවා නොයෙක් බෙහෙත් වර්ග ආලේපන වර්ග මොන තරම් වියදම් කර උත්සාහ කරනවද වයසට යන්නේක වළක්ව ගන්න. නමුත් ඉපදුනා නම් ඒකාන්තේ වයසට යනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. මරණය ඉදිරි අනේ මට මැරෙන්න බෑ මට නම් මැරෙන්න බෑ කියලා කොච්චර කැමති වුණත් අන්න කැමති දේ ලබන්න බෑ. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අනේ මගේ ප්‍රියයන් මං ආදරය කරන ආසා කරන මේ අය මගෙන් වෙන් කරන්න එපා කියලා කොච්චර හිතුවත් කැමති දේ ලබන්න බෑ. අප්‍රියයන් හතුරු ගැන හිතනවා මේ අය නම් දකින්නවත් ලැබෙන්න එපා. ආයි නම් සංසාරේ මුණ ගැහෙන්නවත් එපා. යන පාරකවත් හම්බෙන්නේ කොහොම කොච්චර මිනිස්සු කියනවද ප්‍රාර්ථනා කරනවා. හැබැයි සංසාරී ඉපදී යන තාක්කල් ඔය හතුරු කවදා කොයි විදිහට මොන ස්වරූපයෙන් හරි සංසාරි මුණ ගැහෙනවා. ඒක තමයි සසරි ස්වභාවය. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කාරණා සියල්ල අපි නුවණින් විමසනවා නම් යෝනිසෝ මනසිකාරය යෙදিলা තමා තුලින් බලනකොට අන්න තමන්ට තේරෙනවා මේක දුකක්. ඔන්න ඔය දුක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න කියලා අවබෝධ කළ යුතු දුකට හකුලවල පෙන්නවා. දැන් ඔය ටික අපිට තේරුණාට ඕකට ඔය දුක හටගන්න කාරණා පහක් ඔය ඇතුලේ හැංගිලා අපි තුල තියෙනවා. ඒ තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුල පවතිනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල ගත්තොත් දුක කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා පංච උපාදානස්කන්ධ දුක. එතකොට මේ ඇතුලේ ඔය කියපු ඉපදීමේ දුක ලෙඩවීමේ දුක ජරාවට පත්වීම වයසට යාම මරණය ප්‍රියයන්ගෙන් වෙන්වීම ඔය සියල්ල දුකක් කියලා අපිට බැලූ බැල්මට තේරුණාට අවබෝධ කරගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ ඇස තුල හටගන්නවා පංච උපාදානස්කන්ධය. කන මුල් කරගෙන හටගන්නවා පංච උපාදානස්කන්ධය. නාසය මුල් කරගෙන හටගන්නවා පංච උපාදානස්කන්ධය. දිව මුල් කරගෙන හටගන්නවා පංච උපාදානස්කන්ධය. මේ කය මුල් කරගෙන හටගන්නවා මනස මුල් කරගෙන හටගන්නවා. ආයතන හයේම පංච උපාදානස්කන්ධය හැදෙනවා. ඒක තමයි දුක හැටියට අවබෝධ කරන්න තියෙන්නේ. දැන් මම ඔබට මේ ආයතන හයේ හටගන්න පංච උපාදානස්කන්ධය එක ආයතනයක් ගැන විස්තර කරලා කියලා දෙන්නම්. එතකොට ඔබට පුළුවන් අනිත් ආයතන වලටත් ගලපලා නුවණින් විමසලා මේ කාරණේ ධර්මයේ තුලින් තේරුම් ගන්න. දැන් අපි බලමු ඇස තුල හටගන්න පංච උපාදානස්කන්ධ දුක කොහොමද අපි තේරුම් ගන්න. ඇහැ කියන්නේ ආයතනයක්. ඔබ මේ කාරණේ හොඳ අවධානයෙන් තේරුම් ගන්න උත්සාහයක් ගන්න. ඇස කියන්නේ ආයතනයක් සංසාර ගමන සකස් කරන ආයතනයක්. මේ ඇහැ හැදිලා තියෙන්නේ නාම රූප පච්චයා සලආයතනං කියලා ධර්මයේ පෙන්නනවා. නාම රූපයන්ගේ
රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. මේ ඇස තුළ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත පැවැත්මක් ඇහැ තුළ තියෙන. ඊළඟට මේ ඇස තුළ වේදනා සංඥා චේතන වේදනා කියන ඇහැට තුළ විඳීම උපදිනවා. සංඥා කියන ඇහෙන් රූප හඳුනගන්න. චේතනා කියන හඳුනගන්න රූප ගැන චේතනාවක් පහළ වෙන. ඒ තුනටම හේතුවෙන ස්පර්ශය ඊළඟට මනසිකාරය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මෙන්න මේ පහට කෙන නාම ධර්ම. එතකොට මේ පහත් සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ඇස තුළ මේ නාම රූප ධර්මයම්ම පවතින වනන් තමයි ඇහැ අපි ආයතනයක් කියල පිළිගන්න. එකැන් මේ වගේ දැන් අපි හිතමු මැරිච්ච කෙනෙක් ඉන්න මලකුණක් කියල හිතන් ඒ මනුස්සේ මැරිලා. හැබැයි එයා අපිදම මැරිච්ච ගමන් ඇහැ ඇරිලා සමහර මියගිය අය ඉන්නවා මැරිච්ච ගමන් ඇහැ ඇරිලා එයා මිය ගිහින් තියෙන ඇසැරගෙන කෙනෙක් බලපු ගමන් එයාගේ ඇරිලා තියෙන. හැබැයි එයා මිය ගිය කෙනෙක් දැන් බැලූ බැල්මට යාගේ ඇසක් මසැස කියලකෙන මස්වලින් හැදිච්චර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඇසක් එයාට පේන්න තියෙනවා. අපිට පේන ඔයාගේ ඇහැ තියෙනවා. හැබැයි ඇහැ තුළ නාම ධර්ම නිරුද්ධ වෙලා වේදනාවක් හඳුනා ගැනීමක් චේතනා පහළවීමක් ස්පර්ශයක් මනසිකාරයක් ඒ හැතුළ සිද්ධ වෙන්නේ කෙන් නාම රූප නිරුද්ධ වෙලා තියෙන. ඒ හැතුළ පේන්නේ අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත පේන්න තියෙන මසැස විතරයි. එතකොට ඒක ආයතනයක් නෙමේ. ඇස ආයතනයක් හැටියට සංසාර ගමන සකස් කරලා දෙන ආයතනයක් වෙන්න නම් නාම රූපයම්ම පවතින්නට ඕන. එතකොට නාම රූපයන්ගෙන් හටගත් ඇසේ කොහොමද පංච උපාදානස්කන්ධයක් හටගන්න. මේ කාරණය ඔබට ටිකක් ගැඹුරුයි වගේ තේරෙන්න පුළුවන්. නමුත් අපි කොහොම හරි මේ කාරණය තේරුම් ගත යුතුයි. ඇහැට රූපයක් පේනවා. දැන් ඔබ හිතන්න කොහොමද අපිට රූපයක් පේන්නේ. මේ ඇසයි අර කියන නාම රූපයන්ගෙන් හටගත්ත සජීවී ඇසයි රූපයයි බාහිර තියෙන රූපේ විඤ්ඥානයයි එකතු වෙනවා. ඒකට අපි කියන ඇහේ ස්පර්ශය කියලා. ඇහැ තුළ විඤ්ඥානය හටගන්නේ මනසිකාරයක් යොමු වෙනකොට. එතකොට ඇහැ ගැන අවධාන යොමු වෙච්ච ගමන් අපි යමක් දිහා බලනකොට අවධානෙන් අන්න ඇහැයි අර පේන රූපයයි විඤ්ඥානය එකතු වෙනවා. චක්කු විඤ්ඥානය ඇසයි රූපයයි විඤ්ඥානය එකතුවීමට අපි කියනවා ඇහේ ස්පර්ශය කියලා කියන. ඒ ස්පර්ශය නිසාම කරුණු තුනක් හටගන්න. දැන් අපි දැකපු රූපය ගැන විඳීමක් ඇතිවෙන. ඒකට කියන වේදනාව. විදින රූපය අපි හඳුනගන්න සංඥාව පාට වර්ණ හැඩතල කවුද පුද්ගලයෙක්ද ගහක්ද සතෙද්ද හඳුනාගන්න සංඥාව. හඳුනගත්ත දේ අනුව චේතනාවක් පහළ වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය හැට පේන රූපයක් පාසා හැම වෙලාම ඔබේ මගේ ඇහැ තුළ වෙන දෙයක්. ඔත්තන පංචුපාදානස්කන්දීම හටගන්නවා බිඳෙනවා. දැව අපි තේරුම් ගම් මෙහෙම. ඇසත් ඇහැට පේන රූපයක් අයිති රූප උපාදානස්කන්දයට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. එහෙනම් ඇසයි ඇහැට පේන රූපයයි කියලා කියන බාහිර අපි දකින ගහකොල සත්වයම් මනුස්සයන් මේ දකින ලෝක හැම දෙයක්ම සතර මහා ධාතුවන්ගේම හටගත්ත දේවල්. එතකොට ඇහැයි රූපයයි අයිති රූප උපාදානස්කන්දයට. එතකොට ඇහැයි රූපයයි එකතු වෙන්නේ විඤ්ඥානය ඇහි ස්පර්සය කියනකොට ඇහැයි රූපයයි විඤ්ඥාන එකතුයි මේ විඤ්ඥානය තමයි විඤ්ඥාන උපාදානස්කන්ධ බවට පත්තේ. එතකොට ඇහේ ස්පර්සය නිසා ඇතිවෙච්ච විඳීම වේදනා උපාදානස්කන්ධය. ඒ විඳින රූප හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධය. හඳුනාගත්ත රූප ගැන චේතනා පහළවීම සංස්කාර උපාදානස්කන්ධය. දැන් උතන අර පහම තියෙන. ඇහැයි රූපයයි රූප උපාදානස්කන්ධය
ඇහැ රූපය විඤ්ඥාන එකතුනා කැනෙතන විඤ්ඥාන උපාදානස්කන්දේ ඊළඟට ඒ තුළින් හටගන්න වේදනා සංඥා චේතනා කියන තුන වේදනා උපාදානස්කන්දේ සංඥා උපාදානස්කන්දේ සංස්කාර උපාදානස්කන්දේ. එතකොට මෙතන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංච උපාදානස්කන්දීම ඇහැට පේන රූපයක් මුල් කරගෙන හටගන්න. ඒ රූපය වෙනස් වෙනකොට වෙනස් වෙලා ඊළඟට රූපය ගැන ආයිත් හටගන්න. මේක ඉතාම වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් ඔබට මේක තේරුම් ගන්නවන් තව උදාහරණයක් ඇසුරෙන් කියන්න සරලව. දැන් අපි ඇහෙන් දකිනවා මලක්. අපි ලස්සන මලක් දිහා බලන. එතකොට ඒ මල තමයි බාහිර රූපය. ඇසයි ඒ මලයි චක්කු විඤ්ඥාන එකතුවේ. අන්න ඇහේ ස්පරසි. ඒ ස්පරසයත් එක් අපි ආස කරන මලක් නම් අන්න සැප විඳීමක් ඇතිවනේ හරි ලස්සනයි කියෙන සැප විඳීමක් ඇතිවෙන. ඒ තමයි වේදනා උපාදානස්කන්ධ. ඒ විඳින රූපයම තමයි හඳුන ගන්න වෙන දෙයක් නෙමෙයි. මල අනේ ලස්සන මලක් නෙමෙයි. මේක කහපාට රතු පාට ඒ මලේ පාට වරණ ඊළඟට මේක පිපි පරවේච්චිගෙන යන එකක්ද මේක දැම් මේ මල ගැන ලොකූ විස්තරයක් කොළුවට එනවා දකින්නකොට හඳුනාගන්න සංඥා උපාදානස්කන්දේ. හඳුනගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. සංස්කාර දැන් ඔය තුළ අර මලක් ඇහෙන් දැක්කා කියන දකිනකොට ඇහැයි රූපයයි රූප උපාදානස්කන්දේ ඒක ඇහැයි රූපය විඤ්ඥාන එකතු වෙනකොට විඤ්ඥාන උපාදානස්කන්ද ඒ මල ගැන ඇතිවෙච්ච විඳීම වේදනා උපාදානස්කන්ද ඒ මල හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ද ඒ ගැන පහළ වෙච්ච චේතනාව සංස්කාර උපාදානස්කන්ද. එතකොට බලන්න මෙන්න මේ විදිහට ඇහැට පේන රූපයක් පාසා පංච උපාදානස්කන්ද පහළ වෙනවා බිඳෙනවා. ඔය විදිහමයි කනට ඇහෙන සබ්දයක් පාසා පංචුපාදානස්කන්ද හටගන්නවා බිදී යනු. නාසේට දැනෙන ගඳ සුවඳට අනුව පංචුපාදානස්කන්ද හටගන්නවා බිදී යනු. දිවට දැනෙන රසයට අනුව පංචුපාදානස්කන්ද හටගන්නවා බිදී යනු. කයට දැනෙන පහසට අනුව පංචුපාදානස්කන්ද හටගන්නවා බිදෙනු. හිතට එන සිතුවිල්ලක් පාසා පංචුපාදානස්කන්ද හටගන්නවා බෙදෙන. මෙන්න මේ පහ ආයතන හය තුළ හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංච උපාදානස්කන්දය තමයි අවබෝධ කළ යුතු දුක හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්ව. මහනෙන මෙන්න මේක දුකක් වසයෙන් අවබෝධ කරගන්න. ඒ දුක ගැන ආර්ය සත්‍යයක් මයි කියල ඇතිවන ඥානය තමයි සත්‍ය ඥානි සෝවාන් වෙනකොට ඇතිවෙන සත්‍ය ඥාන. ඊළඟට දුක අවබෝධ කරගත යුතු මේක අවබෝධ කරගන්න. ඒ තමයි කෘත්තිය අවබෝධ කර ගැනීම. දුක අවබෝධ වෙලා අවසන් වෙනකොට මේ පංචුපාදානස්කන්ද දුක අවබෝධ වනා කියලා පෘතඥානය ඇතිවෙන. ඔන්න ඔය විදිහට තමයි තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දුක ගැන විතරක් නෙමේ දුක දුක්ක සමුදය දුක්ක නිරෝධය දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපදාව චතුරාරි සත්‍යම සත්‍යඥාන කෘත්තිඥාන කෘතඥාන වසයෙන් අවබෝධ කරගෙන දුකෙන් මෙදෙන්. තින් අද ඔබට මේ ධර්මාණු ශාසනාව අපි විස්තර කරේ දුක්කාරය සත්‍යය අපිට තේරෙන විදිහට වැටහෙන විදිහට අපි තුළින් කොහොමද අපි දකින්නේ. ඊළඟට ඒ අපි දකින තේරුම් ගන්න වටහා ගන්න ඒ දුක බුදුරජාණන් වහන්සේ අපි තුළින්ම ආයතනහය තුළින්ම කොහොමද මේ දුක අවබෝධ කරගන්න මොකක්ද අවබෝධ කරගත යුතු සැඟවිලා තියෙන අපිට එක පාට පේෙන් නැති මේ දුක ඒ තමයි සංකිත්තයන පංචුපාදානක් කන්දා දුක්කා. මේ පංචුපාදානස්කන්ද දුක අවබෝධ කරා කියලා කියන්නේ අර ඉපදීමේ දුකෙන් නිදහස්සෙනවා. ලෙඩවීමේ දුක වයසට යෑමේ දුක මරණයේ දුක ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් සමඟ එකතුවීමේ දුක කැමතිදේ නොලැබීමේ දුක කියන මේ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න තියෙන්නේ පංචුපාදානස්කන්ද දුක අවබෝධ කිරීමමයි. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරනවා.